Hello friends, ඔන්න ඉතින් මම අද ගෙන්න යන්නේ ඔයාගේ Google Chrome එකෙන් ඔයාගේ YouTube Studio එකට යන්න පුළුවන් ක්‍රම දෙකක් ගැනයි. හරි, එහෙනම් ඉතින් අපි යන් වැඩි කරන්නේ නැතුව අද වීඩියෝ එකට. ඉතින් මේ පළවෙනි ක්‍රමය තමයි ඔයාගේ Google Chrome එකෙන් YouTube app එකට යන්න. ඒ කියන්නේ Google Chrome එකෙන් කියන්නේ YouTube නිකම්ම app එක නෙමෙයි, Google Chrome එකෙන් යන්න YouTube කියලා search කරලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න ඕන වගේ YouTube Studio app එක කියන්නේ YT Studio app එක අනිවාර්යෙන් පොඩ්ඩක් අයින් කරලා තියාගන්න. මොකද අපි යන්නේ Google Chrome එකෙන් ඒකයි. හරි. ඉතින් ඔයා ඒ විදිහට ආවම ඔයාට බලා ගන්න පුළුවන් උඩ තිත් තුනක් දෙනන්නේ තිත් තුන ලෝබලා ඔයාට පල්ලෙහාටම ගියාම බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ කම්පියුටර් අයිකන් එක ඩෙස්ක්ටොප් සයිට් කියලා තියෙනවා. අන්න එතෙන්ද ටික් එක දාගන්න. හරි, ඊට පස්සේ බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඊට පස්සේ මේ විදිහට එනවා. හරි, ඊට පස්සේ මේ විදිහට ඉතින් අපේ සාමාන්‍ය YouTube app එක වගේ නේ. ඉතින් ඔයාට පේනවා උඩ නිකන් ඔයාගේ logo එකක් වගේ දෙනවා. අනේ logo එක උඩ ටච් කරන්න. ටච් කළා ඔයාට පේනවද YouTube Studio කියලා. මෙන්න මෙතන. මෙන්න මේ YouTube Studio කියන එකට ඔයා යන්න. ඊට පස්සේ කෙලින්ම යන්නේ අපේ YouTube Studio app එකට. අපි කියන app එක ඊට පස්සේ කෙලින්ම යන්නේ අපේ YouTube Studio එකට. ඉතින් මේ තියෙන channel dashboard ඊට පස්සේ verify කරන්න දෙන්න එහෙම එනවා. හරි, ඉතින් ඔන්න ඕක තමයි ඉතින් පළවෙනි ක්‍රමය. එහෙනම් අපි බලමු අද දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඉතින් අපි බලමු දැන් කොහොමද දෙවෙනි ක්‍රමය කරන්න කියලා. ඉතින් දෙවෙනි ක්‍රමයට යන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. ඉතින් ඔයා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් වීඩියෝ එක like එකක් දාන්න. එහෙනම් අපි යමු දෙවෙනි ක්‍රමය කොහොමද කරන්න කියලා. හරි, ඉතින් දෙවෙනි ක්‍රමයේ විදියට ඔයා මුලින්ම ඔයාගේ Google Chrome app එක open කරගෙන ඔයා search කරන්න YouTube Studio කියලා. ඔයා මේදී YouTube Studio කියලා search කරාම ඔයාට උඩ පේනවා තිත් තුනක් තනන්නේ. තිත් තුන උඩ එකපාරක් ඔබලා ඔයා desktop site කියන අර මං කලින් වෙනවන්නේ computer මේ එකට ටික් එක දාගන්න. ඉතින් මං දැන් ටික් එක දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට ටිකක් load වෙයි. load වුණාම ඔයාට පේනවා මේ උඩම link එකක් ඇවිල්ලා තියෙනවා. මේ තින් මේ YouTube Studio වල මේ link එකක් අන්න ඒකට යන්න. අනිත් කොට ගියාම කෙලින්ම යන්න අපේ YouTube ඒ කියන්නේ Studio එකට. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට සමහරක් අයට එන්න පුළුවන්. ඔයාට පේනවා මෙන්න මෙතන continue to Studio කියලා කන්නේ උඩ එකපාරක් කොබන්න. ඊට පස්සේ කෙලින්ම යන්න අපි Google Chrome එකෙන් YouTube Studio app එකට. අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක් තමයි ඔයා මේ කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ YouTube Studio app එක YT Studio app එක ෆෝන් එකෙන් ටිකක් අයින් කරලා තියාගන්න මේ වැඩේ කරනකම්. ඉතින් මේ තියෙන ඉතින් මගේ channel එකේ dashboard මේව තමයි ඉතින්. හරි, ඉතින් ඔන්න ඕක තමයි ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.